කුටාගත් හාල් පිටි සීනි එනසාල් මාදුරු කුරුඳු පොතු සුවඳ කුඩු එකක්. ඒක සුවඳයි වගේම රසයි. දැන් අපි මේ සීනි එක උණු කරගමු. මේ වගේ බඳුනකට සීනි ටික දාගෙන හොඳින් උතුරවා ගන්න ඕනේ. වතුර පොඩ්ඩක් එකතු කරන්න. ගොඩක් දාන්න එපා, පොඩ්ඩක් දාන්න. මේකේ කවර කවන්න ඕනේ නැහැ. හැන්දෙන් කවර කවලත් ඇති. ඊපස්සේ මේ වගේ හොඳින් කවන්න. හැන්දක් අරගෙන ආන්නේම නූල කැඩෙන්න බේරෙන්න උඩින් වක් කරන්න ඕනේ. මේ විදිහට උණු වුණාට පස්සේ උඩට මේ වක් කරද්දී අර පැණි ගතිය නූලක් විදියට පහළට බේරෙනව නම් තමයි පැණි එක නියමෙටම උණු වෙලා තියෙන්නේ. ඔයලට කියන්න ගානටම උණු කර ගන්න ඕන මේක. ඔයලට තේරෙනවද වැඩි? දැන් පැණි ටික හොඳින් නටනවා. දැන් හොඳ ගානට පදම ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔහෙල මේක බා ගන්න. දැන් අපි සීනි පැණි උණු කරගත් පැණි එකට මේ හාල් පිටිත් කවලම් කර ගන්න ඕන. මේ සුගඳ කුඩු එක මුලින්ම කවලම් කරන් ඉන්න ඕනේ. හොඳින් මේක දාලා හොඳින් අනා ගන්න ඕනේ. මේක හොඳින් කවලම් කරගෙන මේක ලුණු කුඩු පොඩ්ඩකුත් එකතු කරගන්න ඕන. නැත්තම් නියම රසය ගන්න බෑ. ඊපස්සේ හොඳින් කවලම් කරගෙන අපි උණු කරලා නිවාගත් පැණි මේකට එකතු කරන්න ඕන. පැණි රසෙන් දාන්න එපා. හොඳටම නිවලා තමයි පැණි ටික හාල් එකට එකතු කරන්න. හාල් නෙවෙයි පිටියකට සෝරි. ගොඩක් එක සැරේ දාන්න එපා. පොඩ පොඩ එකතු කරගන්න. ඔයාලා තව මේක මෙලෙක් කරගන්න පාන් පිටිත් එකතු කරගන්න පුළුවන්. ගොඩක් නෙවෙයි. බොහොම පොඩි ප්‍රමාණයක්. ඔයලා පැත්තේ මේව හදලත් දන්නේ. අපේ පැත්තේ නම් මේව හදනවා. ඔයලා පැත්තේ මේක කියනම කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි මේ දැන් බෙද ගන්නයි යන්නේ මේක. මේ වගේ රෝල් කරලා ඔයගේ උඩ දාන්න ඕනේ නැහැ. උඩ දැම්මක් කවන්න නැහැ. පුළුවන් නම් දිග අතට මම කරන විදිහ පැහැදිලිවදී අනිවාර්යෙන් විදිහ බලා ගන්න. මේ විදිහ රෝල් කරලා ඇඟිල්ල තියලා අන්නේ පැතලි කරන්න ඕන. ඒතකොට තමයි ඒක බැද ගන්න ලේසි. නැත්නම් සොසේජස් කරලා වගේ වෙනවනේ. මේ වගේ කෙසෙල් කොලයක තෙල් තවර ගන්න ඕන අනිවාර්යයෙන්ම. නැත්තම් මේක ඇලෙනවා. ඒකේ තෙල් නැතුව මේ කරොත්
මැජික් තමයි ඉතින්. අපි දැන් මේක බැදගමු. මේ විදිහට එක එක බදින්නත් පුළුවන්. නැත්තම් පුකුරු වශයෙන් බඳින්න පුළුවන්. තෙල් චාච්චි ලොකුවට තියෙනවා නම් පුකුරු වශයෙන් බැද ගන්න පුළුවන්. මේ වීඩියෝ එක නරඹන ඔයා ඔයාගේ අදහස් අපිට ලියන්න කියන්න අමතක කරන්න එපා. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෆලෝ කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. එකින් ඔක සෑම දෙයක්ම කරලා අපිට උදව් කරන්න. මේ වගේ බැදගත් පසු තෙල් චාච්චිය මුලින් බාගමු.